හයි ගයිස් ඉතින් අදත් ආවා තවත් මම මේ වගේම අලුත් කෝස් තියෙන platform එකක් අරගෙන free courses ඔයාලට ගන්න පුළුවන් platform එකක් අද අපි අරන් ආවේ coding සම්බන්ධයෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් platform එකක්. ඉතින් මේ platform එකේ programming language 15කටත් වඩා තියෙනවා. Python, Java, C, Go, JavaScript වගේ මේ language ඔයාලට hands on experience ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ practical ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලා කියලාම තියෙනවා ඔයාලට certificate ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේක free to start සහ මෙයාලා දෙනවා XP ඔයාලට daily කරන්න පුළුවන් මම පෙන්නන්න. ඊළඟට මෙයාලගේ resources වල තියෙනවා cheat sheets මේ වගේ programming language වලට අදාළ cheat sheets ඊළඟට free utilities for developers formatters converters වගේ දේවල් AI assistant කෙනෙකුම මේක ඉන්නවා ඒක නම් මම හිතන්නේ ප්‍රීමියම් කට්ටියට තමයි certificate සම්බෙනවා සල්ලි ගෙවුවා නැත්නම් නිම කරන course එකට අවසන් කරන course එකට ඒ වගේම code write කරන run කරන්න ඔයාලට මේකේ තියෙනවා මේකෙම built in IDE එකක් integrated development environment එක so ඔයාට වෙනම code editor එකක් තිබ්බේ නැති වුණත් ගැටලුවක් එන්නේ නැහැ. නමුත් තියෙනවා වඩා හොඳ ඔයාලා පුරුදු වෙච්ච ඉස්සරහට. තා මේකේ blog එකේ වෙනම guides නම් මන්නුත් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් start learning දීලා මෙතනින් මෙහෙම ප්‍රශ්න අහනවා. මේ continue දෙන්න. දීලා ඇහුවේ කොහෙන්ද කියලා YouTube එකෙන් කියන මොකද ඔයාලා මේ වීඩියෝ එකන බලන්නේ. ඊට පස්සේ මෙතනදී මගේ නම සමහර විට ඇතුළත් කරන්න නැති වෙයි. ඒක ස්කිප් කරන්න මම පුංචි YouTube එකගෙන එන්නේ. මේ විදිහට ඔයාලගෙන් ප්‍රශ්න අහයි ඉතින්. New lessons start here continue ඔය විදිහට යන්න තමයි තියෙන්නේ. හරිද? යාම ඔයාලට මේ ඔයාලා Google account එකකින් හරි නැත්නම් email එකකින් හරි sign up වෙන්න පුළුවන්. මම දැන් ඔයාලට මට account එකක් තියෙනවානේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ තියෙන token, මේ තියෙන්නේ energy. මේ තියෙන්නේ අපේ streak. දැන් මම token එකතු කරන්න යන්නේ මේ features එකෙන් ඔයාලට පුළුවන්. ඔයාලට ඕනකම token එකතු කරගන්න. මේ journey කියන එක ක්ලික් කරාම ඔයාලා බලා ගන්නකොට මට ඇවිල්ලා තියෙන මෙතන HTML එක default මොකක් හරි ඔයාලට එහෙම එකක් එනවා. මේ ක්ලික් කරාම තමයි යන්නේ ඔයගොල්ලෝ මේ pro plan එකට ඔයාලා change වෙන්න ඕන. මෙතන තියෙනවා leaderboard එක, profile එක, තවත් මේ වගේ දේවල්. මම මෙතන courses කියලා දෙන්න. මේ courses නම් ඉතින් ඔයාලා බලාගෙන පුළුවන් ගොඩක් ඒවා free අය මම වෙනම පෙන්නන්න ඕනේ නැහැ. ඒකට ප්‍රැක්ටිස් කරන්න මෙහෙම තියෙනවා ඩේලි චැලෙන්ජ් උම් මෙයාලගේ තියෙනවා චැලෙන්ජ් වල බ්‍රවුස් කරලා ගන්නත් පුළුවන් ඩිෆිකල්ටි එක අනුව වෙන් කරන්නත් පුළුවන් ඕකේ දැන් ජර්නි කියන එකට යන්න මම දැන් මෙතන කන්ටිනියු කියලා දුන්නා මෙතනින් කොහොම ස්ටාර්ට් කරගෙන යෑ හැකි මෙතන තියෙනවා ෂෝට් ලෙසන් මේ තියෙන ASCII part එක කෝඩ් එක රන් කරන බටන් එක හරි දැන් කෝඩ් එක රන් කරමු මෙතන ඔයාලා කෝඩ් මේ ඔයාලට මේ වගේ XP ගන්න පුළුවන් ස්ට්‍රෙක් ගන්න පුළුවන් එනර්ජි හම්බ වෙනවා සොලියුෂන් එක ඇනලයිස් කරන්න පුළුවන් ආන්ගේ ඇනලයිස් කරලා මේ ප්‍රෝ එක ඉල්ලන්නේ නමුත් මං හිතන්නේ ඔයාලට ඕන වෙයි කියලා ඔයාලා අහලා ඇති platform එකක් තියෙනවා brilliant කියලා brilliant කියන්නේ ඔයාලට මේ වගේ learn by doing එහෙම නැත්නම් practical කරන ගමන් ඉගෙන ගන්න පුළුවන් එකක්. ඉතින් ඒකට හොඳ free alternative එකක් මේක මොකද ඔයාලට සෑහෙන ඉගෙන ගන්න පුළුවන් ඒකයි. ඊළඟට මේ ad blockers තියෙනවා නම් ඒවා වයින් කරන්න මොකද මේවල සමහරවිට block කරන්න පුළුවන් content එක. missions කියන part එක වල missions ගන්න පුළුවන්. මේ ඔක්කොම තියෙන වලක දැනුම උදෙසා තමයි මම සාමාන්‍යයෙන්
ෆ්‍රී කෝස් ගැන කතා කරද්දී මෙහෙම කතා කරන්න කැමති නැහැ මෙයාලගේ ප්ලෑන්ස් ගැන. නමුත් ඔයාලා බැලුවොත් මෙයාලගේ ඩීසන්ට් ප්ලෑන් එකක් තියෙනවා සහ මෙයාලගේ ලයිෆ් ටයිම් ප්ලෑන් එකකුත් තියෙනවා. සහ මෙයාලට අලුත් කෝසස් එකතු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් මෙතනින් ඔයාලා කැමති එකක් බයි කරන්න. මම ඒකට ප්‍රොමෝට් කරන්නේ නැහැ මේකේ. මොකද මේක ඇත්තටම හොඳයි මම දකින විදියට. ඔයාලා ගොඩක් දේවල් කරගන්න පුළුවන්. සහ ඔයාලා ප්‍රොජෙක්ට්ස් තියෙනවා කරන්න. මෙතන ඔයාලට ජර්නි එක ඇඩ් කරන්න පුළුවන්. තව ජර්නි ඊළඟට මේක තියෙනවා unlimited energy XP search මේවා ගැන නම් මටත් එච්චර දැනුමක් නැහැ. මේක පොඩ්ඩක් යාළුවා ගේම් විදියට නේ හදලා තියෙන්නේ ඉගෙන ගන්න ආසයි හිතෙන විදියට පොඩ්ඩක් ගේම් වගේ හදලා ඒකයි. එක ලෙවල් තියෙනවා, ජර්නි තියෙනවා, මිෂන් තියෙනවා, ලීඩර් බෝඩ් තියෙනවා ඒ හින්දා ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඉතින් මම හිතනවා ඔයාලට දැන් අවබෝධයක් ඇති කියලා. මම කතා කරපු මේ platform එක ගැන setting වලට ගිහින් ඔයාලට ඕන setting තිබ්බ මොනවද හදාගන්න අනිවාර්යෙන්ම. මෙතනින් ඔයාලට course එකේ අදාළ part වලට යන්න පුළුවන්. මේ තියෙන ඊළඟට තියෙන sections තමයි මේ web development අදාළට මට පෙන්නන්න. මොකද මම web development පැත්ත තෝරගත්තේ හින්දා අර මගේ quiz එකේදී. ඕකේ අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. description එකේ මම link එක දාලා තියෙනවා මේකේ.